ඔබ සමහර විට අත් දෙකෙන්ම එක සමානව අකුරු ලියන්න පුළුවන් කෙනෙක් වෙන්න ඇති. ඒ වගේම තමන්ගේ දිවෙන් තමන්ගේම නාසය ස්පර්ශ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඇති. ඒ විතරක් නෙවෙයි සමාජයේ බොහෝ දෙනෙක්ට තමන්ගේ ශරීරය හසුරවලා කරන්න බැරි සමහර දේ ඔබට කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඇති ඔබ. මේවා කරලා පෙන්නුවාම ඔබේ මිත්‍රයෝ පුදුම වෙනවා දැකලා තමනුත් විශේෂ කෙනෙක් කියලා ඔබ සතුටු වෙලත් ඇති. ඇත්තටම ගත්තොත් මේ හැකියාවන් විශේෂයි. අවංකවම ගත්තොත් මේ සමහර දේවල් අති විශේෂයි. ඔබට කරන්න පුළුවන් සමහර දේ කරන්න පුළුවන් මේ සමාජයේ කලාතුරකින් කෙනෙක්ට කියලා සමහර විට ඔබ නොදන්නවත් ඇති. බලන්න මේ වීඩියෝ එකේ තියෙන දේවල් එකක් හරි ඔබටත් කරන්න පුළුවන්ද කියලා. එහෙම පුළුවන් නම් ඇත්තටම ඔබත් සුවිශේෂී කෙනෙක්. රැඳෙන්න අදත් මේ සුවිශේෂී වූ වීඩියෝවේ අවසාන තත්පරයට එක් සැබවින්ම ඔබත් සුවිශේෂී කෙනෙක්ද කියන කාරණය ඔබටම දැන කියා ගන්න. ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සු 3 දෙනෙක්ගෙන් කෙනෙක්ට තමන්ගේ එක ඇහිබැමක් විතරක් ඔසවන්න පුළුවන්. එක වම හෝ දකුණ වෙන්න පුළුවන්. මේක පුළුවන් අයට හොඳින්ම හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා තමයි කියවෙන්නේ. හැබැයි මේ දේ ඇහිබැම දෙකටම කරන්න පුළුවන් අය ටිකක් විතර දුර්ලභයි. මේ කියන්නේ එක වතාවකට එක ඇහිබැම ගානේ ඔසවන්න පුළුවන් එකට. මේකට හේතුව තමයි ලෝකේ බොහෝ දෙනෙක්ට මේකට අදාළ මාංශපේශි ද්විත්වයම එකිනෙකාගෙන් ස්වයත්තව චලනය කරන්න නොහැකි කම. හැබැයි මේ හැකියාව පුහුණු වීම කරලා වැඩි දියුණු කරන්න පුළුවන් එකක්. විශේෂයෙන්ම ගත්තොත් රංගන ශිල්පීන් මේක කරලා තමන්ගේ හැඟීම් ප්‍රකාශන හැකියාව වැඩි දියුණු කරගෙන ඉන්නවා. කන්නඩියක් ඉස්සරහට ගිහින් මාරුවෙන් මාරුවට එක ඇහිබැමක් අතින් අල්ලගෙන අනික චලනය කරලා මේක පුහුණු වෙන්නත් පුළුවන්. හරි. ඔබට බිම වාඩි වෙලා අත්වල හරි දනහිස් වල හරි ආධාරයක් නැතිව නැගිටින්න පුළුවන්. මේක අනුබද්ධ පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා. ඒකට කියන්නේ sitting rising test කියලා. මේ ක්‍රමය ගැන විද්‍යාඥයන් අතර විවාද තිබුණත් මේ ක්‍රමය භාවිත කරලා තමන්ගේ හදවත සහ මාංශ පේශී ශක්තිමත්ද කියලා නිර්ණය කරගන්න තමන්ටම පුළුවන්. ඔබට මේ දේ කරන්න බැරි නම් මේ කියන්නේ ආධාරයක් නැතිව බිම ඉඳලා නැගී සිටින්න බැරි නම් ඔබ ව්‍යායාම ආරම්භ කළ යුතුමයි. හරි. දැන් මෙන්න මේක try කරලා බලන්නකෝ. ඔබේ අතක් දික් කරලා වැලමිටි නැම්මේ ඇතුල් පැත්තේ හැදෙන කුඩා වල උඩ මුද්දක් තියලා ඔබේ අතල කරකවන්න උත්සාහ කරන්නකෝ. එහෙම කරද්දී මුද්ද බිමට වැටුනේ නැතිනම් ඔබ ඊටාම දුර්ලභ කෙනෙක්. ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් මේ දේ කරන්න හැකියලා තියෙන්නේ 2% විතර ප්‍රමාණයකට විතරයි. හැබැයි මේ කාරණාව පරීක්ෂණ වලින් නම් තාම හරියටම ඔන්න ඔප්පු කරගෙන නැහැ. හරි ඊළඟ කතාව. ඔබට හරිම පහසුවෙන් තමන්ගේ වැලමිට ලෙව කන්න පුළුවන් නම් ඒ වගේම ඔබ අදාළ අතේ මහපට ඇඟිල්ලෙන් වැලමිට ස්පර්ශ කරන්න පුළුවන් කෙනෙක් නම් සැබවින්ම ඔබත් සුවිශේෂී කෙනෙක්. මේ තත්වයට කියන්නේ හයිපර් මොබිලිටි කියලා. ඒ කියන්නේ ශරීරය සාමාන්‍ය කෙනෙක්ට වඩා අතිශය නම්‍යශීලී වීමට. මේ හැකියාව හින්දා ලෝකයේ ජීවත් වෙන සමහර මිනිස්සුන්ට තමන්ගේ ශරීරය හරිම අපූර්ව විදියට අර සර්පයෙක් වගේ අඹරන්න කරකවන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සමහරුන්ට තමන්ගේ හිස පාද දෙක මැද්දේ රඳව ගන්නත් පුළුවන්. බැලුමට මේක වාසියක් වගේ පෙනුනත් සමහර අවස්ථාවලදී මේක අවාසියටත් හිටිනවා. ඉතින් මේ වගේ නම්‍යශීලීත්වයක් තියෙන සමහරු අධිසංවේදී අය කියලාත් කියවෙනවා. මේ තත්ත්වයට එක්කම එන මොලේ වෙනස් සැකැස්මක් හින්දා මේ තත්ත්වය ඇති වෙනවා කියලායි වෛද්‍යවරුන් කියන්නේ. හරි ඊළඟ කතාවට යන්කෝ. අපි ජීවත් වෙන සමාජ ගත්තොත් 90%කට ආසන්න පිරිසක් ඊටාම සියුම් කටයුතු කරන්න යොදාගන්නේ තමන්ගේ දකුණු අත බොහෝ වෙලාවට. මේවා වලට වම් අත යොදාගන්නේ 10%ක ඊටාම අඩු ප්‍රමාණයක් විතරයි. කාරණා මෙහෙම වෙනකොට අත් දෙකෙන්ම එක වගේ සියුම් දේ කරන්න පුළුවන් ඊටාම සුළු පිරිසක් ලෝකේ ඉන්නවා. ඔවුන්ට පුළුවන් අත් දෙකෙන්ම එක වගේ ලියන්න, චිත්‍ර අඳින්න, යමක් විසි කරන්න. මේ වගේ අය සමාජයේ ඉන්නේ කොච්චරක ප්‍රමාණයක්ද කියලා දන්නවද? ඒ හරියටම 101යි. ඒ කියන්නේ මුළු ලෝකෙම මිලියන 80ක විතර ප්‍රමාණයක්. ඔබත් මෙහෙම කෙනෙක්ද කියලා දැනගන්න ඕන නම් මෙන්න මේ ක්‍රියාකාරකම කරලා බලන්න. අත් දෙකම යොදාගෙන එකම වචනේ ලියන්න උත්සාහ කරන්නකෝ එකම විදිහට. එහෙම නැත්නම් රවුමක් අඳලා බලන්නකෝ සිම්පල් විදිහට. අත් දෙකෙන් මේව එකම විදිහට කරගන්න ඔබට පුළුවන් වුණා නම් ඔබ ඒ 101 අතරින් එක්කෙනෙක්. මේකේ යම්තාක් දුරකට පුහුණුවෙන් කරන්නත් පුළුවන් ඇත්තටම ගත්තොත්. ඉතින් මේ වගේ ක්‍රියාකාරකම් කිරීම මොලේ අර්ධගෝල දෙකේ ක්‍රියාකාරීත්වයත් වැඩි දියුණු කරගන්න ඉතාම වටිනවා. ඒකට ඔබට හුරු මොනවාද කියන එක ඇත්තටම අදාළ වෙන්නේ නැහැ. කන්නඩියක් ඉදිරියේ ක්‍රියාකාරකම් කිරීමත් ඔබේ ස්නායු පද්ධතියේ ඉතාම හොඳ දෙයක්. හරි. අපි යනවා ලියනාඩෝ ඩා වින්චිගේ පැත්තට. ලියනාඩෝ ඩා වින්චි තමන්ට එන අදහස් දකුණු ඉඳන් වමට ලියන්න පුරුදු වෙලා හිටියා. මේ වගේ එයා ලිව්වේ ඇයි කියන එක තාමත් හරියට එළි වෙලා නැහැ. සමහරු කියනවා එයා වමක් කරුවෙක් හින්දා වමේ සිට දකුණට ලියද්දී අතේ තීන්ත ගෑවෙන එක වළක්වන්න මෙහෙම කරා කියලා. කන්නඩියකින් පේනවා වගේ අකුරු සහ වාක්‍ය කන පිට ලියන එක බොහෝ දෙනෙක්ට ඇත්තටම හරි අමාරු දෙයක්. ලෝකේ ජීවත් වෙන බොහෝ දෙනෙක්ට සීතල තෙත පරිසරවලට ගියාම සෙම ඇවිසීම සිද්ධ වෙනවනේ. ඒත් හැම කෙනාටම එහෙම වෙන්නේ නැහැ. මේ සමාජ සමහර දෙනෙක් ඉන්නවා මේ විදිහට අසනීප වෙන්නේ නැති. ඔවුන්ට හිම මත නිරුවත් දෙපා වලින් බොහොම ලෙහෙසියෙන් පහසුවෙන් ඇවිදින්න පුළුවන්. ඒ වගේම අයිස් වතුරක කිසිම අවුලක් නැතිව ස්නානය කරන්න විතරක් නෙවෙයි අයිස් වතුර තටාක එක බහැලා ඉන්නත් පුළුවන්. අතරම බොහෝ දෙනෙක්ට මේ හැකියාව උපතින් එන්නේ නැහැ. මේ හැකියාව තියෙන බොහෝ දෙනෙක් මේ තත්ත්වයටපත් වෙන්නේ අවුරුදු ගාණක් පුහුණු වෙලා තමන්ගේ ශරීරය පදම් කරගත්තට පස්සේ. මේ විදිහට තමන්ගේ ශරීරය පදම් කරගත්තාම ඒකෙන් සෞඛ්‍යමය වාසි කිහිපයක්ම ලැබෙනවා. මේන්ට රුධිර සංසරණය හොඳින් සිද්ධ වෙන්න ගන්නවා. අවධානය හොඳින් රඳව ගන්නත් පුළුවන් වෙනවා.
කොටින්ම මේ වගේ අයට හරිම උද්‍යෝගයෙන් ජීවිතය ගත කරන්න පුළුවන්. ඉතින් ඔබටත් පුළුවන් ද කිසිම අවුලක් නැතිව අයිස් බකට් චැලෙන්ජ් එක කරන්න. හරි, ඊළඟට ඔබේ අතක් ඉස්සරහට දික් කරලා නවතින්න කියන හස්ත සංඥාවට අදාළ විදිහට ඔබේ අල්ල ඉස්සරහට පාන්නකෝ. මාපට ඇඟිල්ල හැර අනෙක් ඇඟිලි එකට තද කරගන්න ඕනේ දැන්. ඊට පස්සේ මැද ඇඟිල්ල සහ දබර ඇඟිල්ල එක පසකටත් වෙද ඇඟිල්ල සහ සුල ඇඟිල්ල අනෙක් පසටත් ඈඩ් කරන්න උත්සාහ කරන්න. ඕක ඔබට කරන්න පුළුවන් නම් ඔබේ ඇතුළෙත් විශිෂ්ට සංගීතඥයෙක් හැංගිලා ඉන්නවා. මොකද ඔබේ අල්ලේ ස්නායු ඉතාම හොඳින් වර්ධනය වෙලා තියෙන හින්දා. ඊළඟ කතාව. Tamanටම කිචි කවා ගද්දි ඔබට කිති කැවෙනවද? සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහනේ. කිචි දිනවද කියලා අපි අහන්නේ. අපිට සාමාන්‍යයෙන් කිතිය දැනෙන්නේ වෙන කෙනෙක් අපිට කිති කැවුවාම. මේකට හේතුව මොලේ අංග චලන වලට අදාළ කොටස විසින් කලින්ම ඔබේ අංග චලන මේ විදිහට වෙනවා කියලා පෙරයීම් කරලා තිබීම. මේකත් එක්ක ඒක විසින් ඔබේ ශරීරයේ අනෙක් කොටස් වලට කිතිය නැති කරගන්න ලෙසට සංඥාවක් යවනවා. ඒ නිසා තමන් හින්දම කිතිය ඇති වෙන පුද්ගලිනුත් සමාජයේ ඉන්නවා. ඊළඟට මේක කරලා බලන්නකෝ. යමක් ලියන්න පුළුවන් හිස් කොලයක් සහ පෑනක් අරන් පුටුවක ඉස්සෙල්ලා වාඩි වෙන්න. එක කකුලක් ඉස්සරහට දිග ඇරලා දක්ෂිනාවර්තව ඒක කරකවන්න උත්සාහ කරන්න. දැන් ඒක කරන ගමන් හිස් කොලේ අංක 6 ලියන්න. මේක හිතනට වඩා අමාරු එකක්. ඒකට හේතුව තමයි අපේ මොලේ වම් කොටසට එකම මොහොතකදී විරුද්ධ දිශාවලට සිද්ධ වෙන වෘත්තාකාර චලන දෙකක් ක්‍රියාත්මක කරන්න බැරි වීම. මේඳ මොලේ මේ දෙකම එකම පැත්තකට ගේන්න උත්සාහ කරනවා. මේක පළවෙනි වතාවෙදිම කරන්න පුළුවන් වෙන්නේ අතලොස්සකට විතරයි. මේ විදිහට වෙනස් අංක ලියන්න උත්සාහ කරලා වෙනස ඔබත් අත්විඳින්න. ඔබේ ශරීරයේ බැලන්ස් එක ඇති කරන කර්ණාලින්ද උපකරණයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න උවමනා නම් ඔබට පුළුවන් මේක කරන්න. තනි කකුලෙන් හිටගෙන ඉස්සෙල්ලා ඇස් දෙක පියාගන්නකෝ. බොහෝ දෙනෙක්ට ශරීරය පාලනය තියාගන්න බෑ. විශේෂයෙන්ම පළවෙනි උත්සාහයේදී ඒක කරන්න පුළුවන් වෙයි ඉතාම විරලයි. ශරීරයේ පාලනය ඇති කරගන්න කර්ණාලින්ද උපකරණයට අමතරව තවත් අවයව දායක වෙනවා. ඇස් කියන්නේ ඒ වලින් ප්‍රමුඛතම එකක්. අපිට පෙනීම නැති වුණාම බැලන්ස් එක නැති වෙලා යන්නේ ඇත්තට මේකයි. මිනිස්සු විවිධාකාරයේ රස වර්ග හඳුනා ගන්න තමන්ගේ දිව භාවිත කරනවා. ඒ වගේම කතනයටත් දායක වෙන්නේ දිව. ඒ වලට අමතරව දිවෙන් හරි අපූර්ව දේවල් කරන්න පුළුවන්. තමන්ගේ දිව ආධාරයෙන් නාසයේ කෝණ ස්පර්ශ කරන්න පුළුවන් අය ඉන්නේ සමාජයෙන් 10%ක් විතරයි. ලෝකයේ දිගම දිවට වර්තමානයේ උරුමකම් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නික් ස්ටෝබෙල් කියන පුද්ගලයා. එයාගේ දිව අඟල් 3.97ක් දිගයි. මේ අපි කිව්වේ ගිනස් වාර්තාව. ඒත් ඉන්දියාවේ පුද්ගලෙක්ට සෙන්ටිමීටර් 10.8ක් දිග දිවක් තියෙනවා කියලා තමයි කියවෙන්නේ. සාමාන්‍ය වැඩිහිටි පිරිමියෙකුගේ දිවේ දිග අඟල් 3.3ක් විතර. ඒ වගේම වැඩිහිටි කාන්තාවකගේ දිවේ සාමාන්‍ය දිග අඟල් 3.1ක්. සමාජයේ බොහෝ දෙනෙක්ට තමන්ගේ දිව නාසයේ ගාවන්න බැරි අන්න ඒ හින්දායි. බටහිර රටවල් වල තරුණ තරුණියන් අතර අපූර්ව චැලෙන්ජ් එකක් තියෙනවා. චෙරි ගෙඩියක නැට්ටට දිව ආධාරයෙන් ගැටයක් දැමීම තමයි මේ චැලෙන්ජ් එක. මේක කරන්න පුළුවන් සමහරුන්ට විතරයි. මේ සම්බන්ධයෙන් ලෝක වාර්තාව තියෙන්නේ ඇල් ග්ලෙනෙට්ස්කි කියන පුද්ගලයාට. 2014 වර්ෂයේදී මේ පුද්ගලයා තමන්ගේම දිව ආධාරයෙන් මිනිත්තුවක් ඇතුළත චෙරි නැට් එක ගැට 14ක්ම දාලා තියෙනවා. කන්නඩියක් ඉස්සරහා හිටගෙන තමන්ගේ දිව රෝල් කරන්න උත්සාහ කරන්නකෝ. සමාජයේ ජීවත් වෙන අයගෙන් 65%ත් 81ක් අතර ප්‍රමාණයකට ස්වභාවිකවම මේක කරන්න පුළුවන්. කාන්තාවන් අතර මේ ප්‍රතිශතය තවත් වැඩි. සමහර විශ්වාස කරනවා මේක ජානමය තත්ත්වයක් කියලා. ඒත් මෑතකදී කරපු එක්තරා පර්යේෂණයකින් ඔප්පු වෙලා තියෙන්නේ. කෙනෙක්ට පුහුණුව මගින් මේ දේ ප්‍රගුණ කරගන්න පුළුවන් කියලා. කේචරිය මුද්‍රාව කියන්නේ යෝග ව්‍යායාමවල අපිට හමු වෙන එකක්. මේකෙදී තමන්ගේ දිව පසුපසට නවලා උඩුතල්ලේ මුල ගෑමයි සිද්ධ කරන්නේ. මේක හරියටම කරනවා නම් දිවේ තල්ල නවතින්න ඕනේ මෘදු තල්ලත් පහු කරලා ගින් නාස් කුහරය ආරම්භ වෙන තැන. මේ ආසනයේ හින්දා හිතගත සැහැල්ලු වෙලා ප්‍රබෝධමත් වෙනවා කියලායි කියවේ. මේකෙන් තිබහා බඩගින්න සසංකාවත් අවම වෙනවා. මේ සමාජයේ බොහෝ දෙනෙක්ට මේක කරන්න ඉගෙන ගන්නකම හරිම අපහසුයි. ඔබට හිතාමතාම කන් හොලවන්න පුළුවන්ද? එක කනක් හොලවන්න පුළුවන් අය ඉන්නේ සමාජයේ 22%ක පිරිසක් විතරයි. කන් දෙකම එකම වෙලාවෙ හොලවන්න පුළුවන් මිනිස්සු ඉන්නේ 18%ක් විතරයි. මේ විදිහට කන් හොලවන හැකියාව අපේ මුතුන් මිත්තන්ටත් තිබුණ එකක්. ඔවුන්ට විවිධ විදිහට කන් හෙලවීමේ හැකියාව තිබිලා තියෙනවා. මේ හැකියාව දැන් වෙද්දි අපිට අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒත් මේකත් පුහුණු වීම තුලින් ප්‍රගුණ කරගන්න පුළුවන්. ඉතින් අවසන් වශයෙන් ඔබටත් මේ දේවල් වලින් කීයක් කරන්න පුළුවන්ද කියලා මතක ඇතුව පල්ලෙහෙන් කමෙන්ට් කරන්න.